Welcome to my YouTube channel. අයිවන් මැක්ස් ස්කූල් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම සුබම සුබ 20යි 26 අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලු දෙනාටම. මම මේ වීඩියෝ එක අරන් ඉන්නේ 20යි 26 O level යන නංගිල මල්ලි වෙනුවෙන්. එතකොට ඔයාලගේ එක්සෑම් මම පෙබරවාරි 17 තියෙන්නේ. එතකොට තව මාස දැන් මේ තව මාස එකහමාරක් වගේනේ තියෙන්නේ. එතකොට මේ මාස එකහමාරේ ඔයාලා කොහොමද වැඩ කරන්නේ කියලා තමයි මම ඔයාලට වීඩියෝ එකකින් අරගෙන මේ මාස එකහමාර ප්‍රයෝජනවත් විදියට දැන් සමහර ළමයි ඉතින් ටිකක් අඩුවෙන් වැඩ කරපු ළමයි ඇති. දැන් ගේමක් නැතුව එක්සෑම් එක ලියන්න පුළුවන් කියන මට්ටමේ ළමයි එක එක ලෙවල් එකේ ළමයි ඉන්නනේ. හැබැයි හැමෝටම වැදගත් වෙන විදිහ වීඩියෝ එකක් තමයි මේක. අඩු මට්ටමක හිටියත් හොඳ මට්ටමක හිටියත් ඔයාලට කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි පාස් පේපර්ස් කියන්නේ. මොන කියන්නේ 2019 නිව් සිලබස් වලින් 2019 ඉඳන් 24 වෙනකන් තියෙන පාස් පේපර්ස් පහක් විතර තියෙනවා. මේ පාස් පේපර්ස් පහ මම හොඳට මාකින් ස්කීම් එක අරගෙන පාස් පේපර්ස් ටයිම් කරලා කරන්න. හොඳම මට්ටමේ ඉන්න ළමයෙක්ට අවුලක් නැතුව ගේමක් නැතුව ප්‍රශ්න නැතුව කරන්න පුළුවන් ටයිම් වලට ටයිමින් එකට කරලා ඔයාලට ටයිම් එකට මැනේජ් කරගෙන කරන්න පුළුවන්ද ඔක්කොම ප්‍රශ්න කරලා ලකුණු දාන්න ඔයාලට අර දන්න වුණත් සමහර තැන්වල දෙන ලකුණු දෙන කොටස් තියෙනවානේ ස්ටෙප්ස් වලට ඔයාලට ස්ටෙප්ස් මග ඇරිච්ච ස්ටෙප්ස් තියනවාද ඒව බලලා රිෆර් කරලා මේ ඔයාලගේ ලෙවල් එක අප් කරගන්න පුළුවන්. ඒ වගේම පහළ මට්ටමේ ඉන්න ළමෙක්ට උනත් ඔයාලට ටයිම් එකට කරන්න අමාරු වෙන්න පුළුවන්. කියන්නේ හැම ප්‍රශ්නයක්ම දාන්න නැති හින්දා හැබැයි කමන්නේ දන්න ප්‍රශ්න ටික කරන්න. කරලා ඒවයි අඩුපාඩු තියෙනවා. මාකින් ස්කීමේ බලන්න ඊට පස්සේ නොදන්න ප්‍රශ්න වලට ඔයාලට අච්චුපොත ටෙක්ස්ට් බුක් එක තියෙනවානේ. අච්චුපොතෙන් අරගෙන ඒ තියටි ටික බලලා මාකින් ස්කීම් එකනොත් ආන්සර්ස් ලියන විදිය බලලා ඔයාලට මාකින් එකෙන් බල හරි කමන්නේ අච්චුපොතෙන් බලලා ආන්සර්ස් ලියන්න. එතකොට අර මතක හිටිනවනේ. මැක්ස් වලට නම් ප්‍රශ්න කරන තරමටම තමයි හොඳ. මොකද කොච්චර දන්න වුණත් එක්සෑම් එකට ගියාම ටිකක් අර කලබල වෙන්න පුළුවන්. ඔයාලා එක්සයිට් වුණාම ඉතින් මේ අර ඔයාලට තියෙන ඔයාලා දන්න දේ වුණත් උපරිම විදියට ලියන්න පුළුවන් බැරි වෙන්න පුළුවන්. හින්දා කලබල වෙන්නේ නැතුව මුලින්ම කලබල වෙන්න එපා. පේපරේ ලියන්න කලින් හොඳ හුස්මක් අරගෙන මට මේ දේ කොහොම හරි කරන්න පුළුවන් කියලා හිතලා ඔයාලා පේපරේ ලියන්න පටන් ගන්න ඕන. ඒ වගේම පොඩ එසේ කොටස ගන්නකොට ඔයාලා ප්‍රශ්න තෝරගන්න තියෙනවානේ. ප්‍රශ්න තෝරගන්නකොට පේපරේ හොඳට පෙරලලා බලන්න ඔලේසි ප්‍රශ්න තියෙනවද මොනවද තියෙන ප්‍රශ්න මට කරන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා බලලා ප්‍රශ්න ටික තෝරගන්න. මොකද සමහර අවුරුද්දල අපි හැමදාම කරනවා කියලා උන් ගෙදරින් යනකොටම හිතාගෙන යනවා. ඊට පස්සේ ප්‍රශ්නේ අමාරුයි. ඔයා ප්‍රශ්නේ කරන්න ගන්නවා. ඊට පස්සේ ඔයා ටයිම් එක මැනේජ් කරගන්න බැරුණා ටයිම් මදි වෙනවා. ඒ වගේ එක ප්‍රශ්න දැන් ඊළඟ ඉස්පස්සේ බලනකොට ලේසි ප්‍රශ්න තියෙන ඒ ටයිම් මේ දැන් අර ප්‍රශ්න කරගන්න බෑ. ඒකට වෙලාව ගියපු හින්දා ලේසි ප්‍රශ්නයක් වුණත් ඔයාලට කරගන්න ටයිම් එක නැති වෙන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් පේපරේ පෙරලලා මේ ඔයාලා කරන ප්‍රශ්න මොකද්ද කියලා තෝරගෙන ඉන්න. ඒක ඔයාලට ටයිම් එක මැනේජ් කරගන්න ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම ළමයි මේ මැක්ස් සබ්ජෙක්ට් එකේ ඔයාලා ෆයිනල් ආන්සර් එකට සමහරවිට ඒකක සෙන්ටිමීටර් කිලෝග්‍රෑම් වගේ ඒකක තියෙනවා. සමහරවිට ළමයින්ට කලබලෙට ඒකක දාන්න අමතක වෙන්න පුළුවන්. එතකොට අර ගාන සම්පූර්ණ හදනවා. අර මේ ආන්සර් එකට තියෙන මේ ෆයිනල් ආන්සර් එකට තියෙන ලකුණු වලට නැති වෙන්න පුළුවන්. අර ඒකක නැති වුණාම ඒ ෆයිනල් ආන්සර් එකට තියෙන ලකුණු ගොඩක් වෙලාට හම්බෙන්නේ නැහැ. හරිද? ඒකේ වුණත් මේ කියන විදියට පාස් පේපර්ස් ඔයාලා අඩු මට්ටමක හිටියත් පාස් පේපර්ස් කරත් ඔයාලගේ මට්ටම ස්කෝර් කරගන්න පුළුවන් ගොඩක් ඉක්මනට අඩු කාලයකින්. ඉතින් මේ මාස දෙකේ ටිකක් මහන්සි වෙලා කරන්න. ඉතින් ඔය හැමෝටම සුබපතන විශිෂ්ට ජයග්‍රහණයක් ගන්න වෙන්න කියලා මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් ෆලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ළමයි අයබෝන්. Thanks for watching.